ගිරව් දෙන්නගේ සද්ද දාලා තිනවා. එහෙම එකක් නෑ. ඒගොල්ලෝ හොඳයි. ඒ කියන්නේ ටිකක් අර මේ සද්ද කනට අමාරු නැති ගිරා සද්ද. අර කලින් එක නම් අමාරුයි ටිකක්. චූටි එකයි. මේකේ සැර නෑ. පූසා බයයි. ඉතින් කටු ගහද්දි දුවලා හැංගෙනවා අර හොපෙච්චර නපුරු නෑ වගේ නේ. දඟලන්නේ අල්ලන්න කරන්නවත් මුකුත් බලන්නේ නෑ. උඩට වෙලා ඉන්නවා. එයා එන්නෙත් නෑ. අවුලක් නෑ. යා මංගාවෙන් හින්දා යට අර ජෙලසි එකක් කියලා එකක් නෑ. මෙයාට දැන් අද මම පළතුරු ගෙනල්ලා දාන්න ඕනේ. මම ඩ්‍රයි ෆෘට් දුන්නා. ඒකත් කාලා තිබ්බා. බලන්න ඕනේ කොහොමද කියලා. I'm happy about it. ඒක හොඳයි. නිකන් තියනට සද්දයක් ඇහෙන ගිය ඇතුලේ. ඒක ලස්සනට ට්‍රොපිකල් ලුක් එකේ කුරුල්ලන්ගේ සද්ද ගිය ඇතුලේ හෙද්දි කුරුල්ලන්ගේ සද්ද අහන අපි හැමෝම කැමතිනේ රටේ. ඒකයි. මේ බොහොම ස්තුතියි Facebook එකට විශේෂයෙන්ම TikTok එකේ ළමයි බලනවා. ඒ වගේම Facebook එකේ ළමයි මගේ content වලට comment කරනවා. ඒකට ගොඩාක් ස්තුතියි. අනික අර සමලිංගිකත්වය ගැන ලියුවකට හරි ලස්සන කමෙන්ට්ස් කියලා තියෙනවා. හරියටම හරි උඹලා කියලා තියෙනවා. මට ඕනුනේ උඹලා ගාව ටික ලියුව. මම කියන්නේ මේ කවුරු ඩිස්ක්‍රිමිනේට් කරන්න කියලා. කියන්නේ අපි හැමෝටම ගරුත්වය අවශ්‍යයිනේ සමාජෙ. ඒත් අපේ සමාජෙ සමහර වෙලාවට ඒක ව්‍යාපාරයක් කරගෙන බිස්නස් එකක් කරගෙන සහ තමන්ගේ නම ලෝකෙට ගෙනියන්න සහ කැපී පේන්න තමයි අපේ ලිංගිකත්වය විකුණ ගන්න හදන්නේ. නටනවා මෙහෙම කර හොල්ල ඒවා හිසේ රදේ. ඒක තමයි මම මේ කිව්වේ. ඒක මොකද හරි සමාජ සේවයේ හරි කතිකාවත් ගොඩනගන්නයි රටේ මිනිස්සුන්ට දැනුම දෙන්න යනවා. විකෘති මානසිකත්ව. ඒක ගැන තමයි මම කිව්වේ. ඒක ගැන හොඳට ලියලා තිනවා. අනේ බොහොම ස්තුතියි රටේ වැදගත් ගෑනු ටික ලිව්වනේ. කොල්ලොත් තියලා තිබ්බා මම දැක්කා. ගේ උපා ලියලා තිබ්බා. හරි වැදගත් ගේ සොසයිටි එකක් හදාගෙන රෙස්පෙක්ටබල්. තමන්ට ගරු කරන සහ අනිත් අය තමන්ගේ ආත්මයට ගරු කරන සහ ලිංගිකත්වයට විරුද්ධත්වයක් නැතුව තැනක් දෙන. නැත්නම් මූණට හුංචාර කරලා යටින් කුටි කුටි ගන්න නැතුව තැනක් හදාන්න තමන්ගේ චරිතය හොඳ වෙන්න ඕන ළමයි. එතකොට චරිතය හොඳ වුණාම අනිත් මිනිස්සු නිකම්ම අපිට ගරු කරනවා. බාන්න මේ දාලා තියෙන කමෙන්ට් මම එකෙන් එක පෙන්නන මම ක්‍රොප් කරලා ගත්තේ Facebook එකේ. බොහොම ස්තුතියි Facebook එකේ මිනිස්සුන්ට. මේ වගේ දැකපිකින් මාව දකින්න. ඒකයි මේ සාමාන්‍ය ඕනම රටක මම හිතන්න විදිහට අපේ රටේ වුණත් මිනිස්සු යම් කිසි අර අපහැදිලි බව මත සමලිංගිකත්වයේ තියෙන එක පිස්සුවක් වගේ කිව්වත් ඕනම පවුලක උනත් දරුවෙක් ඒ තත්ත්වයට කිව්වහම යම් කිසි කාලවක වණුකදී ඒගොල්ලෝ පිළිගන්න එක තමන්ගේ දරුවා තමන්ගේ පවුලේ කෙනා. ඒක මහා ලොකු අප්‍රියාවක් නේ කාට. ඔයාගේ වුණා කියලා ඔයාගේලා අකමැති කෙනා කියලා මෙන්න බුදියන්නේ. ඒකට කැමති කෙනෙක් එක්කනේ. අර සමාජයේ තියෙන වැදගත් පරිසරයක තියෙන වැදගත්කම ගණන් ගන්න ටිකත් ඒක හැදෙනවා. ඒක හරියට අපේ කමියුනිටි එක හරි රෙස්පෙක්ටබල් වුණා. නැතු නිකන් ගවුම් කැලේ ඉඳගෙන මීහරක් වගේ නහස් විදගෙන කණ්ඩවල බලන්න බැරි තරම් විකෘති කරලා ඒක තමයි ගේ කියලා ඊට පස්සට පස්සේ ගේ වෙලා ඉන්න එකටත් කලකිරෙනවා. ඊට පස්සේ ඌත් ගෑණියක් බැඳගෙන ලැජ්ජාව වහගන්න තමයි හදන්නේ. මේ කොන්ද පන්නේති වැඩ නෙමෙයි ඔය කරන්නේ. පිස්සු හොන්තු ටිකට කියන්නේ. මම නම් ගණන් ගන්නෙම නෑ. මට ඇති වැඩකුත් නෑ. මට හරි සතුටුයි උන්ගේ පේජ් Facebook වල උන්ට ලියලා තිනවා දැක්කහම. අනේ අමුයෙන් ගූකන හරක් ටිකක් දැක්කමයි කියලා හිතෙනවා. උන්ට මම කතා කරන අදාළේ උන් දන්න මම කියන්නේ රටේ තරුණ පරපුරට දැන් තව අවුරුදු 20 30ක් 40ක් යනකොට ඔය අතරතුර බිහි වෙන සමලිංගික ප්‍රජාව සහ සාමාන්‍ය මට්ටමේ මිනිස්සු අතර ගනුදෙනු කියන එක පවත්වා ගන්න මිනිස්සුන්ට අපිට එකිනෙක ඕන වෙනවනේ. මිනිස්සුන්ට ඔක්කොටම තියෙනවනේ හොඳ හදවතක් කියන එක යම්කිසි මට්ටමක ශ්‍රී ලාංකීය මිනිස්සුන්ට. ඒක ටිකයි සමලිංගික මිනිස්සුන්ට ගරු කරන්න ඒගොල්ලෝ තලා පෙලන්න යන්න එපා. ඒගොල්ලන්ට ඉඩ දෙන්න. හැබැයි ඔය පිස්සු මගුල් අඳුරගෙන ඒක තෝරා බේරා ගන්න ඔයාලා. පිස්සු හොන්තුයි අනිත් අය දෙක කලවම් කරගන්න එපා. පිස්සු හොන්තු ටිකක් ඉන්න නටනවා ලංකාවේ. ඒ වැඩකට නැති මානසික ලෙඩ්ඩු අධ්‍යාපන මට්ටමුත් ඉංග්‍රීසි කැල් ටිකක් කී දන්නවනේ මොනවද කියලා මේ දොර රෙද්දෙන් හැඳුන් ඇඳගෙන මහගෙන ඒ වගේ තත්ත්වවල වලට අපිව කම්පෙයාර් කරන්න එපා කියන මාගේ අපේ කොඩිය විනාශ වෙන්න අපිව වැදගත් ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා ඉන්නවා හොඳ ස්ට්‍රේට් ලුක් එකක් තියෙන හොඳ ගේ කොල්ලෝ ඉන්නවා හරි ලෙස්බියන් රෙස්පෙක්ටබල් තනතුරු දරන ලෙස්බියන් කෙල්ලෝ ඉන්නවා හරි මිනිස්සු ඉන්නවා දෙයක් කරන කතිකාවත් ලියන කොල්ලෝ ඉන්නවා ලිංගිකත්වය ගැන කතා කරන සමලිංගිකත්වය කතා කරන වැදගත් කොල්ලෝ ඒ වගේ සමාජයක් හදාගෙන ඔය තියෙන ලිංගිකත්ව මතවාද දුරු කරගන්න මිනිස්සු වැඩ කරන්න. ඊට පස්සේ රටක ව්‍යවස්ථාව හරහා යම්කිසි අපිට නීතිමය රාමුවකින් යම්කිසි අයිතිය ලබා ගැනීමට හැකි නම් ඒක ලොකු දෙයක්. මොකද හැමෝටම සමායිතියෙන් තියෙන්න ඕනේ මේ රටවල් වල තියෙන ඒ ශිෂ්ට සම්පන්න බව, ඒ මෙන්ටැලිටි එක අපේ රටට එන්න ඕනේ අපේ සංස්කෘතියත් එක්ක. එතකොට හරි. මම කියන්නේ මේ උඩරට ඇඳලා බඳින්න ඒ අපේ චාරිත්‍රය ඒ විදිහට අපේ ගරුත්වය අපි තියාගෙන අපේ තැන හදාගන්න කියන එක මම කියන්නේ වැදගත් මිනිස්සුත් එක්ක. නැතු නිකන් කැසික බලපු කොහොල්ල යන මල සමයන් එක්ක පාරවල් වල පෙළපාලි ගිහිලා ඒව විකෘති කරගෙන ඒවට කවුරුත් කැමති නැහැ. ඒ නූගත් මොමෝඩ මිනිස්සු. ඒකයි උන්ට කොච්චර දැඟලුවත් උන්ට බෑනේ. මං කුණුහරුපයක් කියලාත් ලෝකෙට ඇවිල්ලා මං ජාතියක් හරියට අමතක පින තමයි රටක ජාතික මේ වගේ වැදගත් මිනිස්සු අම්මලා තාත්තලා මට එකතු වුණේ. අන්න ඒකේ මේ හැතිකරේට මං කියන්නේ පොඩ්ඩක් හැදෙන එක. උඹට හිතන්න බෑ උඹ තාමට රෙද්ද උස්සගෙන.
හරි දෙයක් කරන්න හරියට රටක මිනිස්සුන්ගේ හදවත දිනා ගන්න ඕන. ඒක හරි වටින දෙයක්. යුරෝපේ ජීවත් වෙන සමහර සමලිංගික ප්‍රජාව සඳහා වැඩ කරන පිරිමි ළමයි ඉන්නවා, ගෑල් ළමයි ඉන්නවා. මම විතරනේ කෞශල් මල්ලිපව වැදගත් විදිහට දෙයක් කරනවා. මේ ළමයි පොතත් එලි දක්වලා තිබ්බා. ඒකට මම සුබපතලක් දැම්මා. බොහොම හොඳ දේවල් කරන මිනිස්සු ඉන්නවා. යම්කිසි මට්ටමකින් කතිකාවත්. නැතුව පිස්සු ගෑනුවගේ ඔලු හොල්ල පාරවල් වල දුව ඒව කරන්න යන්න එපා. ට්‍රාන්ස්ජෙන්ඩර් කමියුනිටිට වුණත් මං කියන්නේ එච්චරයි රෙස්පෙක්ටබල් වෙන්න. හරි රස්සාවල් කරලා හොය මොඩල් ෆීල්ඩ් එක වේවා නැත්තම් ලේඛිකාව විදිහට වේවා තමන් කරන ඕනම පැත්තකින් වැදගත් විදිහට ඇඩ්‍රස් කරන්න සොසයිටි එක ඕන භාෂාවක ඉංග්‍රීසි බෑ නම් උදාන්න ඉංග්‍රීසි විතරයි ලංකාවේ ඉංග්‍රීසි බෑ නම් සිංහල බෑ නම් ලතින් බෑ නම් රෝම හරි විදිහට ඇටෙන්ෂන් පිස්සුර දගලන්න එපා අපිට ඇටෙන්ෂන් දෙන්න අපි කොන් වෙලා උඹලා කුම කොන් වෙලා කියලා උඹලට ඔක ඉල්ලුවා කියලා හම්බෙන්නේ උඹලම කෑ ගන්න කොන් වෙලා කියලා උදින්දා රැය වෙනකන් විශ්වයට කියන උඹලා කොන් වෙලා කියලාද එහෙම නැතු තමන්ගේ ගමන යන්න තේරුණාද හරි හැමන් දෙයක් කරන එතකොට විකෘති මානසිකත්වයෙන් මිදලා හරි වැදගත් සමාජ කොලත් එක හිටගෙන ඔයාලට අත දෙයි නීතිමය පැත්ත ගොඩක් අධ්‍යාපන මට්ටම් නැති මේ සමහර එවුන් ඉන්නවා ට්‍රාන්ස්ජෙන්ඩර් එවුන් තන් දෙක හදාගත්ත කෙනා අරක හදාගත්තලු ගෑනුන්ට ඒක තියනලු මට ඒක නැල්ලු ඕවා නොදන්න සමාජයේ ස්ට්‍රේට් කමියුනිටි ළමයි පවා දැක්කම හිතන්නේ ආ ගේ කියන්නේ මේ වගේ පිස්සු මේ වගේ උම් කාලයක් ගියාම තමන්ගේ ලිංගි කපා ගන්න එවුන් ඊට පස්සේ පපු එලි දාලා නටන එවුන් එතකොට දේවාල සංස්කෘතියත් ඒක වදිනවා. ඕවා තමයි මං කියවේ ඔකුණු මධ්‍යාපන මට්ටම් නැති නිසා ඔය ප්‍රජාවෙන වැඩ කරන අනිත් පිස්සු හොන්තු ටික. ඒක පිස්සු හොන්තු අඳුර ගන්න තියෙනවා මට වඩා හොඳට මිනිස්සු රටේ සමාජෙ. ඒක ලියලා තියෙන කමෙන්ට් වලින් බොහොම ස්තුතියි දක්වන සහයෝගයට. මම මේ මට්ටමින් කතා කරගෙන යන මට පුළුවන් දෙයි. කැමතියි බලන්න. හරි මම දැන් එළියට යන්න ඕනේ. මගේ වැඩවලට. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. I love you. ජය වේවා ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ජය වේවා. කොඩිය උස්ස ගන්නනේ. එහෙම දඟලන්න දෙයක් නැහැ අපිට අයිතින් දෙන්න කියලා. අයිතින් සහ ගරුත්වය ඒව අපිට ස්වභාවිකත්වයෙන් හදා ගන්න පුළුවන් අපි සමාජයත් එක්ක හරියට ගනුදෙනු කරනවා. නැත්නම් උඩින්ද රැයෙනක අපි කොන් කළා අපිට දෙන්න අයිතින් කොට එකක් කියලා දෙකට තමයි නම